සුබ දවසක් ඔබට. රජයේ පනවපු වාහන ආනයන අධිභාරයත් එක්ක වාහන මිලට මොකද වෙන්නේ? නීත වශයෙන්ම වාහන මිල ඉහළ යනවා. මේ ගැන අපි තව ටිකක් දැනගමුද? රජයේ වාහන ආනයනය සඳහා 2026 5/15 වන දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 50%ක ආනයන අධිභාරයක් මාස 3ක් වූ කෙටි කාලයක් සඳහා ගරු ජනාධිපති සහ මුදල් ඇමති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණා. අපේ වාහන පිළිබඳ සිහිනයට මොකද්ද වෙන්නේ? ඒක සිහිනයක්ම වෙලා යයිද කියලා මේක ආරංචි වුණ ගමන් වාහනයක් ගන්න බලන් ඉන්න අය කල්පනා කරා. හොඳයි. ඉතුරු වුණ වාහන ටික පෙනල්ටි ගෙවන්නේ නැතුවම විකුණ ගන්න පුළුවන් කියලා හිතන අයත් ගොඩක් ඉන්නවා. තවත් අය හිතන්නේ ඇති නියම වෙලාව ලාභයක් උපය ගන්න කියලා. අපි ඉස්සෙල්ලම මේ අධිභාරය මොකද්ද කියලා බලමු. ආනයන අධිභාරයක් කියන්නේ ආනයනික භාණ්ඩ මත පනවන අතිරේක බද්දා. මෙම අධිභාරය දැනට පවතින රේගු ආනයනික බද්දට අමතරව එහි ප්‍රතිශතයක් ලෙස නැවත එකතු කරනු ලබනවා. මේ 50%ක අධිභාරයක්. උදාහරණයක් ලෙස දැනට පවතින ආනයනික බද්ද 30%ක්ව පවතින අතර මේ 50%ක අධිභාරය සමග මුළු ආනයනික බද්ද 45% දක්වා ඉහළ යනවා. VAT, SSCL යන අනෙකුත් බදු මේ වැඩි වූ බදු ප්‍රමාණය මත අය කරනවා. ඒ අනුව උදාහරණයක් ලෙස කලින් CIF එක රුපියල් 100ක් වෙච්ච වාහනයක කලින් මිල රුපියල් 158ක්. එම අධිභාරයත් එක්ක රුපියල් 175.23ක් විතර වෙනවා. ඒ කියන්නේ 11.5% පමණ වැඩිවීමක්. මේ අධිභාරය බලපාන්නේ 2026 5වෙනි මාසේ 15 වෙනිදාට පස්සේ ණයවර ලිපි අරින ආනයනයන් සඳහා පමණක් බව මතක තබා ගන්න. කෙසේ වෙතත් වාහන ගන්න ඉන්න අයගේ සිහිනයට බාධාවක් වුණත් මේකින් හොඳක් වෙන අයත් නැතුව නොවේ. වැඩි වාහන තොගයක් ආනයනය කරලා තොග ඉතිරි වෙලා පෙනල්ටි ගෙව හිටපු අයට මේක හොඳ අවස්ථාවක්. වගේම තිබෙන වාහන තොග වැඩි ලාභයකට විකුණ ගන්නත් පුළුවන් වෙනවා. දැනට වෙළඳපොලේ පවතින පාවිච්චි කරපු වාහනවල මිල ගණනුත් සීග්‍රින් ඉහළ යන්න මේක බලපානවා. අනෙත් අතට US ඩොලර් එක ලංකාවේ අලෙවි වන මිල රුපියල් 330ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒකෙනුත් මිල වැඩිවීමට අනිවාර්යයෙන්ම බලපෑමක් වෙනවා. US ඩොලර් එක නොසිතන ලෙස ඉහළ යාම සහ විදේශ සංචිත පාලනය සඳහා මේ අධිභාරය ගෙන එන්න ඇති කියලා තමයි අපිට උපකල්පනය කරන්න තියෙන්නේ. මේ සඳහා ජාත්‍යන්තර දේශපාලනික තත්ත්වයන් සහ සමාජ ආර්ථික තත්ත්වයන් ඍජුවම බලපානවා. කෙසේ වෙතත් මාස 3කින් මේ තත්ත්වය වෙනස් වුණොත් මේ අධිභාරය ඉවත් කරයි. එසේ නැති වුණොත් තමයි ගැටලුව. ඔබ මේ දක්වා මේ channel එකට subscribe කරලා නැත්නම් මේ channel එකට subscribe කරලා අපි ඔබට අලුතෙන් ගෙන එන වාහන පිළිබඳ වූ දැනුම් සම්භාරය ඔබේ දැනුමට එකතු කරගන්න. නෑදෑ හිතමිතුරන්ගේ දැනුම වර්ධනය වීම සඳහා ඕන් සමග මේක share කරගෙන මෙම channel එකට like එකක් දෙන්න. ස්තුතියි.